තියෙන්නේ කේබල් එක කැඩුන වොට් 20 පෑෂර් එකක්. ඉතින් අපි අද යන්නේ මේක හදන්න. ඉතින් මේකට මුලින්ම කරන්න ඕනේ මේකේ අපි මේ මිටික දැන් අයින් කරමු. මම මේ ඔක්කොම ටික බුරුල් කරලා තියෙන මේක මාර විදිහට තද වෙලා තිබ්බේ. වටින් පේනකොට මෙහෙම කිසිම ඇණයක් නැහැනේ. ඔක්කොම නිකන් සීල් කරලා වගේ තමයි තියෙන්නේ. හැබැයි මේක ගලවන්න ඕනේ මෙන්න මේ ග්ලාස් එකෙන්. ග්ලාස් එක ගලවද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේක බිඳුනොත් වැඩේ අවුල් යන හින්දා. ඉතින් මම මේක ගලවන්න හදද්දී ඔයාලට මෙතනින් පේනවා ඇති පොඩි පැච් එකක් ගියා. ඉතින් කොහමරි මම මේක ගලවගෙන තියෙන්නේ. මම නිකන් මේක තියලා තියෙන්නේ. මොකද මේක ගලවන්න මාර අමාරුයි. ඒකට හේතුව මම ඔයාලට පෙන්නන්න මේ ගම් එකක් ගාලා තියෙනවා මේකේ. මේ ගම් එක හින්දා තමයි මේක තදට ඇලවිලා තියෙන්නේ. හරි අපි මේකත් පැත්තකින් තියාගමු. හරි මෙන්න මේ විදිහට තමයි මේකේ ඇතුළේ තියෙන්නේ. ඒකේ අපි දැන් ගන්න ඕනේ මේ වයර් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේක. ඉතින් අපි මේක හදමු දැන්. මේක හදනකොට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ කෑල්ල මෙතනින් කපා ගන්න. මම මේක කපා ගන්නම් මෙහෙම. හරි. ඔහම කපා ගත්තා. ඊළඟට මෙතන පාද ගන්න ඕනේ. වයර් එක. හරි. වයර් දෙක මෙන්න මෙහෙම පාද ගත්තා. තමයි කැඩෙන්න ඉඩ තියෙනවා. හරි. ඊළඟට මේ වගේ අහක දාපු පෑනක් ඕනේ. පෑනෙත් මේ ක්ලිප් එක මම තිබෙන මේ පැත්තේ ක්ලිප් එකක් මෙන්න මෙහෙම ගලවලා අයින් කරගන්න. අයින් කරලා මේකෙන් සාමාන්‍ය මෙන්න මේ විතර කෑලි දෙකක් කපලා පැත්තකින් තියාගන්න. මම පස්සේ හේතුව කියන්න. ඒක අනිවාර්යයෙන්ම කරලා තියාගන්න. හරි අපි ඒක පැත්තකින් තියමු. ඊළඟට මෙන්න මේ වගේ වයර් ඕනේ. මෙන්න මේ වගේ වයර් ටිකක් ගන්න ඕනේ. ඒකත් අගිස්ස සුද්ධ කරගන්න. හරි. මෙහෙම තමයි. දැන් සුද්ධ කරගත්තා. මේක ධන වයර් එක තියෙන්නේ. ධන වයර් එක ඇතුළට මේක මෙහෙම ඇතුල් කරලා මේකේ ධන වයර් එක මොකක් හරි ගමන එක වයර් එක මෙන්න මෙහෙම අම්ම ගන්න. මම මේ වීඩියෝ කරන්නේ ගෙදර බවුත් එකක් නැති සාමාන්‍ය විදිහට වැට්ටික් කරගන්න පුළුවන් විදිහට තමයි මම මේක සරලවම වලට කියලා දෙන්නේ. හරි ඒක අම්ම ගත්තා. දැන් අපි ඒක සෙලෝ ටේප් කරගමු. මේක නෝමල් සෙලෝ ටේප් කරගත්තේ. මොකද ඒකට හේතුව අපි මේක ඇතුළට දාන හින්දා. ඒතකොට මේක හොඳට තද වෙනවා. එහෙම මේ කෑල්ල මේක ඇතුළට දා ගන්න ඕනේ. මොකද මෙතනදී කොයිම වෙලේකවත් වයර් ෂෝට් එකක් සිද්ධ වෙන්න බැරි හින්දා තමයි අපි මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්නේ. දැන් ඊළඟ වයර් එක මෙන්න මෙහෙම අමව ගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් කැටයක් දාගන්න අමතක කරන්න එපා. කැටයක් දාගන්න ඊළඟට මෙන්න මේ කෑල්ල තියෙන්නේ මේ බට කෑල්ල. ඒ කෑල්ල තව ටිකක් ලොකුවට මේ අගිස්සෙන් කපා ගන්න.
ඊළඟ අපිට කරන්න තියෙන්නේ මේ වයර් එක මේක අස්සෙන් දාගෙන දැන් හරි මේක මේ පැත්තේ වැඩි කොටසක් ඉවරයි. දැන් මේ අවසාන මේ ජොයින්ට් එක හදන්න ඕනේ. මෙන්න මේ කෑල්ල මේක දාලා එහා පැත්තෙන් ගන්න අරගෙන මෙන්න මේ වගේ දාලා මෙන්න මෙතෙන්ට අකිස්සට හිර වෙන විදිහට හොඳ ගැටයක් දාගන්න. හරි දැන් වයර් දෙක කොහොම හදාගත්තා. මම දැන් මේකදී normal zero type එක විතරයි ගහගන්නේ. හරි මෙන්න මේ හදාගත්තා. දැන් අපි බලමු මේක වැඩ කරනවද කියලා. දැන් දීලා බලමු වැඩ කියලා. ෆ්ලෑෂර් එක වැඩ. හරි ඔන්න ඔහොම තමා මේ වගේ ෆ්ලෑෂර් එකක් ඉක්මනට ලේසියෙන් හදාගන්න කිසිම වියදමක් නැතුව අහගෙන පෑම් බටේකුයි සෙලෝ ටේප් එකකුයි මේ වගේ වයර් කෑරකුයි පාවිච්චි කරලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ අලුතින් ඉස්සරහට ගෙනල්ලා දෙනවා. අනිවාර්යයෙන්ම channel subscribe කරන්න අමතක කරන්න එපා. හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.